කොහොමද ඔයාලට කස්ටර්ඩ් ක්‍රීම් එකක් එක්ක රසම රස බිස්කට් පුඩින් එකක් හදමුද? ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඔයා ඒකට බිත්තර කහමද දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සීනි තේ හැඳි 3ක් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම කිරි මිලිලීටර් 140ක් තමයි එකතු කරගන්නේ. ඔයාට ඉතින් පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි දිය කරලා හරි මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම මේ පාන් පිටි තේ හැඳි දෙකක් තමයි එකතු කරගන්නේ. පාන් පිටි ටිකත් එකතු කරලා ඔයා හොඳට මේක කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බටර් හරි ඇස්ට්‍රා හරි තේ හැන්දක් විතර එකතු කරගන්න. ඒත් එක්කම වැනිලා තේ හැඳි භාගයකුත් එකතු කරගෙන අපි මේක ලිපේ තියාගෙන උයා ගමු. අඩුම ගින්දරේ තමයි ඔයා මේක උයා ගන්න ඕනේ. එක දිගට මේ විදිහට කලවම් කර කර මේක අපි හදාගමු. ටිකක් වෙලා හැඳි ගන්නකොට ඔයාට මෙන්න මේ වගේ උකු මිශ්‍රණයක් එනවා. මේ වෙලාවේදී ඔයාට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ අපි මේ භාජනයේ ලිපෙන් එළියට අරගෙන ආපහු පොඩ්ඩක් මේ විදිහට කලවම් කරලා මේක පැත්තකින් තියාගන්න. දැන් මම භාජනයක් ලෑස්ති කරගෙන මාළු බිස්කට් ටිකක් අරගෙන මේ විදිහට කිරි එකේ පොඟවගෙන මේ විදිහට ලේ එකක් විදිහට තියාගන්නවා. මෙතනදී ඔයා බිස්කට් ටික ගොඩාක් කිරි එකේ පොඟවන්න එපා. මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයකට පෙඟෙන්න තියලා අරගන්න. දැන් මේ විදිහට බිස්කට් ලේ එකක් තියාගත්තට පස්සේ මම ඒකට උඩින් අපේ හදාගත්ත කස්ටර්ඩ් ක්‍රීම් එක දාගන්නවා. දාලා හොඳට මේ වගේ හැම තැනටම ස්ප්‍රෙඩ් වෙන විදිහට මේක ගා ගන්න. ඊට පස්සේ ආපහු ඒක උඩින් බිස්කට් ලේ එක තියාගන්න. මේ විදිහට ඔයාලට මේක දිගටම රිපීට් කරගෙන යන්න පුළුවන්. තට්ටු දෙකක් හරි තුනක් හරි හදාගෙන. මේ විදිහට සේරම බිස්කට් ටික තියාගෙන මම ඊළඟට චොකලට් ටිකක් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන උඩට දාගන්නවා. චොකලට් ටිකත් හොඳට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ මුළු රැයක්ම තියන්න. රැයක් තියන්න. එතකොට තමයි මේක හොඳටම රස වෙන්නේ, හොඳටම සෙට් වෙන්නේ. ඊට පස්සේ කපලා බලනකොට හරි ලස්සනට ලේයර්ස් පේනවා. හරිම රසයි මේ පුඩින් එක. වැඩි වියදමක් යන්නෙත් නැහැ, වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් ඔයාත් මේක අනිවාර්යෙන් හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා.